අපි දැන් බලන්න හදන්නේ කොහොමද Java වලින් use inputs ගන්න කියලා. ඉතින් Java වලින් use inputs ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අපි මෙතන scanner class එක use කරලා ගන්න විදිහ බලමු. ඉතින් ඉස්සෙල්ලාම new project Java with ANT Java application next. මෙතන ඔයාලට කැමති නමක් දෙන්න. මම දෙනවා 3 කියලා. forget. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ public class එක ඇදලා තියෙනවා. මෙතන අපේ main function එක තියෙනවා. හරි. ඉතින් scanner class එක use කරන අපිට main lines තුනක් තියෙනවා. ඒ තමයි ඉස්සෙල්ලාම අපි scanner class එක අපේ Java file එකට import කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ scanner class එකෙන් අපිට scanner එකක් හදා ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි user දෙන input එකක් අපි variable එකකට assign කරගන්න ඕනේ. එහෙම නැත්නම් variable එක ඇතුළේ store කරගන්න ඕනේ. හරි. අපි ඉස්සෙල්ලාම අපේ Java file එකට scan class එක import කරගෙන ඉමු. import Java scan. හරි. මේ code එකෙන් තමයි scanner class එක අපේ Java file එකේ import වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලත් මාත් එක්ක code කරගෙන යන්න මේ code ඔයාලට මතක තියාගන්න වෙනවා. මොකද මේ Java වලින් එන code ඉන්න මේවා ඉතින් මතක තියාගන්න තමයි ඔයාලා ගහන්න ඕනේ. ඉතින් මාත් එක්කම කරගෙන යන්න. එතකොට මේ ඔලුවට යයි. දැන් අපි scanner class එක අපේ file එකට දාගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ අපිට scanner එක හදා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි scanner ඊට පස්සේ ඔයාලට කැමති නමක් දෙන්න හැකි. දැන් මම දෙනවා මගේ scanner එකට mysc කියලා. ඔයාලට කැමති නමක් දෙන්න. නමක් දීලා new scanner ඊට පස්සේ brackets ඇතුලේ system.in. හරි. මේ line එකෙන් අපිට scanner හදා ගන්නවා. දැන් මට scanner හදාගත්තා. ඒතකොට මගේ scanner එකේ නම තමයි මේ මම දීලා දෙන්නේ මෙතන mysc කියලා. ඔයාලට කැමති නමක් දෙන්න. ඊට පස්සේ දැන් user input කරන value එක අපි store කරගන්න අපිට variable එකක් ඕන වෙනවා. හරිද? ඉතින් මම මෙතනදී user ගේ නම තමයි ගන්න හදන්නේ. එතකොට නම කියන්නේ string variable එකක්. එතකොට මම string data type එක දාලා variable එකක් නමක් දෙනවා මම name කියලා. මම මෙතන declare කරගන්නවා විතරයි. value එකක් දෙන්නේ නැහැ. නිකම්ම string කියලා data type එක දාලා name කියලා variable එකේ නම දාලා නිකම්ම declare කරගන්නවා විතරයි. value එක මම පස්සේ තමයි assign කරන්නේ. හරි. දැන් අපි user ගෙන් ඉල්ලන්න ඕනේ අපිට name එක දෙන්න කියලා. ඉතින් ඒකට අපි කරන්නේ print statement එකක් දාගන්න ඕනේ. system out print ln අපි දාමු enter your name වගේ එකක් දෙමු. හරි. දැන් අපි scan class එක import කරගත්තා. ඊට පස්සේ අපිට scanner අපි හදාගත්තා. මගේ scanner එක නම තමයි mysc. හරි. දැන් තමයි user දෙන input එක අපි variable එකකට assign කරගන්න. නැත්නම් variable එක ඇතුලේ store කරගන්න හදන්න. දැන් අපි හදාගත්ත variable එක මොකද්ද? name නේ. නම දාන්න අපි name කියලා තමයි හදාගත්තේ. ඒතකොට name කියලා දැම්මා. මේක සමාන කරා. මෙතෙන්ට එන්න ඕනේ ඔයාගේ scanner එකේ නම. දැන් මගේ scanner එකේ නම mysc. ඒතර ඔයාගේ scanner එකේ නම ඔයා දාගන්න. mysc මගේ scanner එක. ඊට පස්සේ මම මෙතන dot මෙතෙන්ට මම දාන්න ඕනේ next line. හරි. මම මෙතෙන්ට මේ dot next line කියලා දාන්න හේතුව තමයි මම මේ user දෙන input එක store කරගන්න variable එක තියෙනවනේ. name කියන variable එක. ඒ variable එකේ data type එක string. ඒක string හින්දා තමයි මම මෙතෙන්ට dot next line කියන එක දුන්නේ. හරිද? දැන් ඔයා හිතන්න ඔයා මෙතන දාන variable එකේ data type එක integer කියලා. එහෙම වුණොත් ඔයා මෙතෙන්ට දෙන්න ඕනේ dot next int කියන එක. දැන් මෙතන variable එකේ data type එක float නම්
ඔයා මෙතනට දෙන්න ඕන dot next float කියලා. මෙතනට එන line එක හැම වෙලේම depend වෙන්නේ ඔයා assign කරන්න යන variable එකේ data type එක මත. හරිද? ඉතින් ඔය විදිහට කිහිපයක්ම තියෙනවා මේ විදිහට. string නම් dot next line, int නම් dot next int double, dot next double, floater dot next float, longer dot next long. ඔය විදිහට ගොඩක් තියෙනවා. මෙතන boolean, next boolean, char කියන්නේ single character නම් dot next brackets දාලා මෙතන ආය dot එකක් දාලා char at brackets ඇතුලේ 0. ඒ විදිහට ඒ line එක depend වෙනවා ඔයාගේ variable එකේ data type එක මත. හරිද? ඒතර මෙතන simply එන්නේ ඔයාගේ store කරගන්න variable එක සමාන කරන්න mysc. mysc කියන්නේ මොකද්ද? මම හදාගත්ත scan එකේ නම. scan එක dot data type එකට අදාළ line එක මෙතනින් එන්න ඕනේ. හරිනේ? ඊට පස්සේ දැන් අපි වැඩ ඉවරයි. දැන් අපිට බලා ගන්නත් එපා අපි මොකද්ද මේ අපේ මේ variable එක store වුනේ කියලා. කියන්නේ user දුන්න input එක බලා ගන්න අපි මේක print statement එකක් දා ගන්නවා. system out println variable එක මම print කරගම તો ලේසියිනේ. name නේ variable එක. අපි variable එක විදිහට print කරගන්නවා name කියලා. හරි. දැන් අපි මේක ඉවරයි. මේක අපි run කරලා බලමු. හරි. මෙන්න අහනවා අපේ enter your name. හරිද? enter your name. දැන් මම එනවා නම ෂාන්. හරි. enter කරාම හරි. පේනවනේ ෂාන් කියලා පෙන්නනවා. ඒ ෂාන් කියලා පෙන්නන්නේ මොකද්ද? ඒ පෙන්නන්නේ මම දෙන user input එක මෙයා මේ variable store කරගත්තනේ. මම දැන් මේ variable එක print කරගත්තට පස්සේ තමයි ඒක ආයේ මම ඉෂාන් කියලා දුන්නාම ඉෂාන් කියලා මට පෙන්වන්නේ. හරිනේ. ඔය විදිහට අපි දැන් නම ගත්තනේ user එකෙන්. ඒ වගේ age එකයි weight එකයි ගමු අපි. හරි. age එක integer නේ. ඒතකොට අපි int දැම්මා. variable එකේ නම age. නිකම් declare කරගන්න. values assign කරන්න ඕනේ නැහැ. float දැන් weight එක අපි float නේ. decimal value නේ. එතකොට float weight එක දානවා. weight. හරිනේ. මෙතන weight එක දාද්දි පොඩි දෙයක් මතක තියාගන්න. දැන් float value එක අපි අනිවාර්යෙන් f එක දාන්න ඕනේ. මොකද මෙන්න මෙතනට මේ විදිහට f එකක් එන්න ඕනේ. මොකද නැත්තම් මෙයා මේක මෙතන අපි float කියලා දාලා තිබ්බට මෙයා මේක double value එකක් විදිහට තමයි ගන්නෙ. ඒක මම කලින් කරලා ඇති කියලා හිතනවා. හරිනේ. ඒතර මෙතන ඔයාලා 0.0 f කියලා දාගන්න. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සරහට. ඔහොමම දාගත්තට පස්සේ. හරි. දැන් අපි user ගෙන් name එක ඉල්ලුවා වගේම user ගෙන් age එකත් ඉල්ලන්න ඕනේ. ඊට පස්සේ user ගෙන් weight එකත් ඉල්ලන්න ඕනේ. දැන් මෙතන බලන්න name එක ඉල්ලුවට පස්සේ name එක ගන්න line එක අපි දාලා තියෙනවා. ඒ වගේ දැන් age එක ඉල්ලුවට පස්සේ age එක ගන්නත් line එක අපි දා ගන්න ඕනේ. age එක ගන්න අපි දාන්නේ. දැන් age එක ගන්න අපි හද variable එකේ age. මෙතන අපි age කියලා දා ගන්න. සමානයි අපේ scan එකේ නම mysc. age එක මොකද්ද data type int නේ. එතකොට අපි එන්න ඕනේ මෙතනට next int එක. next int. දැක්කනේ. හැම වෙලෙම data type එක මත තමයි එතෙන්ට line එක තීරණය වෙන්නේ. එතකොට මෙතනට අපි weight එක ගන්න. weight එක ගන්නවා. variable එක නම් weight සමානයි scan එක weight එකේ data type එක float. එතකොට අපි next float කියලා නම දාගන්න. හරිනේ. හරි. දැන් කෝඩ් එක හරිය අපි දැන් මේ ටික බලා ගන්නත් එපා. ඒකින්ද මේක අපි නැවත print කරගමු. percentage දාගමු. එතනට weight එක දාගමු. හරි. දැන් අපි බලමු.